ආයිබෝන් වාසනාවන්ත දිනක් වෙන එක ප්‍රාර්ථනා කරන ක්‍රිකට් ටීම් බෙහෙන් මාදරගෙන වල සිළම දිනාට 2026 ටීට්වෙන්ටි ලෝක කුසලාන ආරම්භ වන පෙබරවාරි 7 වෙනිදා. ඉතින් අවසන් මහා තරගය පැවැත්වෙන මාර්තු 8 වන දින ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරත්වයෙන් තමයි මෙවර ටීට්වෙන්ටි ලෝක කුසලානේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී. ඉතින් රටවල් 20ක් මෙවර තරඟාවලියට සහභාගී වෙන කාණ්ඩ 4ක් යටතේ ගෲප් A, ගෲප් B, ගෲප් C සහ ගෲප් D යටතේ තමයි තරඟාවලිය පැවැත්වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ගෲප් B යටතේ තමයි තරඟාවලියට මුහුණ දෙන්නේ. ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඕමානය යන රටවල් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී තිබෙන අභියෝගයන් වන්නේ. ඒ අනුව ක්‍රීඩාවලින් බලා සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය පැවැත්වෙන පෙබරවාරි 8 වන දින අයර්ලන්තයට එරෙහිව. ඉන්පසු දෙවන තරගය පෙබරවාරි 12 වෙනිදා ඕමාන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා. ඉන්පසුව පෙබරවාරි 16 වන දින රෙබල් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව තමයි තරගය පැවැත්වෙන්නේ. පසුව ජනවාරි 19 වන දින සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තමයි තරගය පැවැත්වෙන්නේ. ඉතින් මේ තරඟ හතර අතරින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 3ක් ජයගතහොත් අනිවාර්යයෙන්ම සුපිරි 8 වටේට ශ්‍රී ලංකා කණ්ඩායමට යාමට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරමු අපේ කොල්ලන්ට මේ හැකියාව ලැබෙන්න ඕන කියලා. කොහොමත් අපේ කන්ඩිෂන් තුන තමයි ඉතින් අපේ පන්දුවට පහර දෙන්නේ මෙම තරඟවලට මුහුණ දෙන්නේ. අනිවාර්යයෙන්ම අපේ කොල්ලෝ සුපිරි 8ට යනවා. ඒ වගේම මුලින්ම වලට සුබම සුභාරංචියක් තියෙනවා කියන ශ්‍රී ලංකා කණ්ඩායමේ 2026 ලෝක කුසලානේ ආරමුණු කර ගනිමින් ඔන්න ඉතින් විවේක පන්දු පුහුණුකරුවෙක් ලෙස ලසිත් මාලිංග පත් කර තිබෙනවා. ඉතින් ඔහු කෙටි කාලීන පදනමක් තමයි පත් කරගෙන තිබෙන්නේ. ඒ 2025 දෙසැම්බර් 25 වෙනිදා සිට ජනවාරි 25 වෙනි දින දක්වා ඔහුගේ සේවය ලබා ගන්නවා. ඉතින් ඔහුගේ සේවය ලබා ගැනීමේ අරමුණු කිහිපයක් තිබෙනවා. අති විශාල ජාත්‍යන්තර අත්දැකීම් සහ ඩෙත් බෝලින් පිළිබඳ ලබා ඇති කීර්තිමත් විශේෂඥභාවය තමයි ලසිත් මාලිංගගෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලසිත් මාලිංග 2026 ටීට්වෙන්ටි ලෝක කුසලානේ වේගපන්දු පුහුණුකරු වශයෙන් එකතු වීම කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ අවස්ථාවක් වෙනවා මෙවර ටීට්වෙන්ටි ලෝක කුසලානේ අවසන් මහා තරගය දක්වා යාමට. ඉතින් ලසිත් මාලිංගගේ ගුරු හරුකම් මැද ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු බලයන්නේ මේ දිනවල ඔවුන්ගේ පුහුණු වීම කටයුතු වලට නිරත වෙනවා. ඉතින් අපි සුබ පතනවා ලසිත් මාලිංගට වේගපන්දු පුහුණුකරුවෙකු වශයෙන් කෙටි කාලීනව හෝ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන්. එහෙනම් ඉතින් දැනට අපි වීඩියෝ එකෙන් සමුගන්නම් ලසිත් මාලිංගගේ මෙම ජාතික කණ්ඩායමට එකතු වීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඔයාලගේ කමෙන්ට් එකක් අපිට ලියන්න. ඒ වගේම අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහලා නම් අලුත් වීඩියෝ එකකින් හමුවතු ඔයාලට සුවදායකම දවසක්.